කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් ධාරිතාව මේ වසර අවසන් වන විට 75%කින් ඉහළ යන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ අනුව වාර්ෂික කන්ටේනර් මෙහෙයුම් ප්‍රමාණය මිලියන 13ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි. වසර 37ක ඉතිහාසයක් ඇති කොළඹ වරාය ආසියාවේ හොඳම වරාය බවට පත් කිරීමේ 5 අවුරුදු සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මකයි. ඒ යටතේ කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු දැන් සිදු කරනවා. මේ වන විට වාර්ෂිකව කන්ටේනර් මිලියන 5ක් පමණ කොළඹ වරාය තුළ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. ඉදිරි සංවර්ධන පියවරවලට ගැලපෙන පරිදි වරායේ අනිකුත් සේවාවන්ද ඉහළ නැංවීමේ අරමුණෙන් කන්ටේනර් හැසිරවීමේ ප්‍රයිම් මූව රථ 50ක්ද අද සිට වරායේ සේවය සඳහා එක් කෙරුණා. වසර 10කට පසු වරායේ කන්ටේනර් ප්‍රවාහනය සඳහා එක් කෙරුණු මෙම වාහන සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර තිබෙනවා. එම රථවල ට්‍රේලර් කොටස මෙරට නිෂ්පාදකයින්ගෙන් ලබා ගැනීමට වරාය අධිකාරිය තීරණය කර ඇත්තේ දේශීය නිෂ්පාදනවලට අතදීමේ අරමුණෙන්. අද මේ කොළඹ වරාය ජාත්‍යන්තර වරායල් එක්ක එකට සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් ලබාගෙන ඒ වගේම සේවකයෝ හැටියට ඔබට අද සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සේවකයාගේ අපි බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන ජනතාව. ලෝකයේ දියුණු වෙච්ච හැම රටකම අපි දැකලා තියෙනවා. වැඩ කරලා තමයි ඒ රටවල් දියුණු වෙලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු. අපි දන්නවා අපේ විවේචනදී මේ කොළඹ වරාය දැන් මේක වෙනකොට මේ සමහර වෙලාවට මේ ගෙනාවු කක්කත් වලට විවේචනයක් දී. සමහරවිට කියන්නේ ටයර් වල පැච් යනවා. මොනවාද කියන බය වෙන්නේ.